ආයුෂ බොහෝ වැඩි වේවා. දවස සුබව ඔබට ජය වේවා. සුන්දර ලැබුවමි සත්‍යන්තය සුබම සුබ සත්‍යන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව දුරටත් නිව් ලංකා YouTube නාලිකාව subscribe කරපු නැති පරිශීලකෙක් නම් ඉතාමත් සෙනෙහසින් දයාවෙන් ලෙන්ගතු සිතින් ඔබට අපි ආරම්භ කරනවා. අපේ නාලිකාවට එකතු වෙන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. බෙල් අයිකන් එක ඕල් දාගන්න. මොකද අපි දමන වීඩියෝ එසනින් ඔබේ ජංගම දුරකථනය හරහා නැරඹීමේ පහසු උදෙසා කියන එකත් මතක් කරනවා. ඒ විතරක් නෙමේ අපේ නාලිකාව කරේ ඔබට තියෙන්නේ වූ අදහස් යෝජනා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කියන ඉල්ලීමත් අද දවසේ කරනවා. ඉතින් වීඩියෝ එක අපි ඔබ රැගෙන ඉන්නට තීරණය කරේ. මේ වීඩියෝ එකට යටින් තියෙන වීඩියෝ එකත් මේ මුදල් ආයතන ලෙස මුදල් ගණදෙනු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අපි වීඩියෝ එකක් මුදා හැරියා. ඉතින් ඒකට තවත් එක්තරා සාක්ෂියක් එකතු කරන්න තමයි. මොකද මේ වෙනකොට ඒ වගේ විශාල වීඩියෝ ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඉතින් අද දවසේ ඒකට මුණ පාපු පුජ්‍යලයා දුරකථනය හරහා සජීව අපිත් එක්ක එකතු වෙනවා. Zoom තාක්ෂණේ මේ වෙලාවේ 27 දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා අපේ නිලධාරී මණ්ඩලෙත් එක්කම. ඉතින් ඒ Zoom තාක්ෂණය යන අතරතුර තමයි මේ සජීව පටිගත කිරීම සිද්ධ කරන්නේ. මොකද මේ මුදල් ආයතා විදියට ලබාගෙන තියෙන ඒජන්සිය ඒ වගේම මේ වෙනකොට ඒ සහෝදරි කුවේට් රටේ දිලීප් සෙන්ටර් එකේ මාස කාලයක් ඉන්නවා. ඉතින් මුදල් ගෙවලා තියෙන්නේ අප්‍රේල් මාසේ 17 හෝ 18 දිනයක තමයි. ඇය නමින් ගත්තොත් පී නිසාන්ති ලක්මාලි. ඇගේ විදේශ ගමන් බලපත්‍රය N10යි 66යි 64යි 46 දරන විදේශ ගමන් බලපත්‍රය ලක්ෂ 5මාරක්. ඒ කියන්නේ 5,50,000ක මුදලක් ගෙවලා තියෙනවා ඇයව ලංකාවට ගෙන්න ගන්න. ඉතින් නමුත් අද වෙනකන් ලංකාවට ගෙන්නව ගන්න වංචනික ලෙස මේ පැහැරමින් ඒජන්සි මියා මේ වෙනකොට ඒ සහෝදරි කුවේට් රටේ දිලීප් සෙන්ටර් එකේ මත වෙලා තියෙනවා. ඉතින් ඇය මේ පිළිබඳව ඇගේ පවුලේ සහෝදරයා විසින් බත්තර මුල්ලේ පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. හැබැයි දැනට සති 3ක් වෙනවා මේ පැමිණිල්ල විභාග කරන්නත් දින දීලා තියෙන්නේ අගෝස්තු මාසෙලුයි. ඉතින් අපි දැක්කා දින 28ක් විභාගයට නොගෙන අද මේ වෙනකොට පූගොඩ පදිංචි වයස අවුරුදු 55ක අම්මා කෙනෙකුගේ මృతදේහය දින 58කට පස්සේ තමයි අපි මාධ්‍ය සාකච්ඡා තියලා ඒ පිළිබඳ විදේශ රැකියා අමාත්‍යාංශ වලට එතකොට පොලිස්පතිතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා ලිපි ලේඛනවල මානවිකම් නිලධාරීන් බත්තර මුල්ලට පවා ගිහිල්ලා ලොකු වර්ගලයක් කරලා තමයි මේ මවගේ දේහය පවා ගෙනත් තියෙන්නේ. පැමිණිලි විභාග නොකිරීමේ වරදට ඔවුන්ට හැබැයි කිසිම දවසක නම් සමාවක් ලැබෙන්නෙත් නැහැ, ගැලවෙන්නෙත් නැහැ. මොකද ඒ තරම් වරදක් කළා තියෙන අද මේ වෙනකොට මේ දේහය පිළිබඳව මම කතා කරන්නේ නැහැ. මොකද මීගමු ගරු අධිකරණයේ හමුවේ පරීක්ෂණ කටයුත්ත පැවැත්වීමෙන් තියෙන නිසා. ඉතින් අද දවසේ මම කතා කරන්නේ මේ විදිහට මේ ඒජන්සිමියන් අධික ලෙස මුදල් ලබා ගන්න තවත් කූට ක්‍රම මේ වෙනකොට තියෙනවා. මොකද තවත් ලිපියක් අපි මේ වෙනකොට AGMට GMට ඒ වගේම කුවේට් තානාපතිතුමාට යොමු කරා. හැබැයි අපි මේ වෙලාවේ බෙහෙවින් මිස්යුතිවන්ත වෙනවා. පොලිස් ස්ථානාපතිතුමාට එතුමාගේ අස්වැනි යුත් ලිපියක් මේ වෙනකොට බත්තර මුල්ලට පවා යවලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ලක්ෂ 5මාරක මුදලක් අද මේ වෙනකොට ලබාගෙන ඇයගේ සහෝදරි නමින් බැලුවොත් පී නිසාන්ති ලක්මාලි දිලීප් සෙන්ටර් එකේ මේ වෙනකොට ඉන්නවා. ඉතින් අපිට ඒජන්සිමියට මුදල් බාර දීපු රිසිට්පත් ඒ වගේම ඔහු චෙක් පතක් ලබාගෙන තියෙනවා. ඇයව දිලීප් සෙන්ටර් එකකට බාර දුන්නාන් පස්සේ හැබැයි මේ නිවසේමියට එන්න කියලා සහෝදරයාට චෙක් පත සහ ඒ රිසිට්පත් නැවත ආපහු ලබාගෙන තියෙනවා. හැබැයි හිතන්න එපා මේ විදේශගත වෙන අම්මලාගේ සහෝදරියෝ අර බැටළුවෝ කියලා. මොකද මෙතනින් පටවල පට්ටපල් බොරු ටික කියලා මේ මස් කඩ මුදල්ලා විදේශගත කරනවා. හැබැයි ඒ වුණාට පවුල් වල ඉන්න මිනිසුන් දැන් දැනුවත්. මොකද මුන්ගේ මේ ජාවාරම් දිගින් දිගටම මෙහෙම පවත්වාගෙන යනකොට මේවට ආවඩන රාජ්‍ය නිලධාරීන් කියාගත්ත මිනිස්සු තාමත් කරබගෙන මහා පරිමාණයේ ජාවාරම් කරා යනවා. මොකද අපි දැක්කා කෝප් කමිටුවේදී මේ දේශේවා නියුක්ත කාර්යාංශයේ අයගේ හැසිරීම රට අවසා කරලා තියෙන ජාවාරම් කොයි වගේද කියන්නේ. මොකද ලැජ්ජාශීලී වෙන්න ඕනේ ඔය ඉන්න නිලධාරී මණ්ඩලයේ. මොකද ජයගමු ශ්‍රී ලංකා හිටපු අමාත්‍යවරයා යටතේ මනෝජ් නානකාර යටතේ පවත්තලා කෝටි 120ක් වියදම් කරලා විදේශගත කරලා තියෙන මට මතකයේ හැටියට 368 දෙනෙක් විතරයි. ඒතකොට කොහොම රඟද කරලා තියෙන්නේ. ඉතින් මේක නිසා අද වෙනකන් මේ අම්මව මේ සහෝදරිව ලංකාවට එවලා නැහැ. මේ වෙනකොට දිලීප් සෙන්ටර් එකකට ඇවලා තියෙනවා. එතනින් පිංගමාකුත් තියලා තියෙනවා. සුමානියකින් දෙකකින් කරන්නේ මොකද්ද? එම්බසි වල ඉන්න මේ රාජ්‍ය නිලධාරීන් කියාගත්ත පිරිස සහ කුවේට් එකේ ඒජන්සිය පවත්වාන යන කාන්තාව තමයි නිලූකා සම්බන්ධව මැදිහත් වෙලා තියෙන්නේ. නමුත් ඊට පස්සේ සිද්ධ කරන්නේ මොකද්ද? පිංගල් මාක් තියලා ඔක්කොම කරලා අවුට් පාස් එක දාලා යවනවා සාපර් ජේල් එකට. එතනින් දවස් 2යි ලංකාවට එවනවා. හැබැයි එහෙම මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධව විශාල වීඩියෝ ප්‍රමාණයක් අපිට ඇවිත් තියෙනවා. මොකද මේ සම්බන්ධව 100
87 දෙනෙක් මේ වෙනකොට ලංකාවට ආපු කට්ටියගේ කරලා තියෙන ජාවාරම් පිළිබඳ තොරතුරු තියෙනවා. මේ මිනිස්සු ඕන වෙලාවක අම්මවරු ඉදිරිපත් වෙන්න කැමති. මොකද මේ අම්මලා කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ මුදල් ගෙවලා තියෙන්නේ කුඩු විකුණලවත් ජරා වැඩ කරලවත් නෙමේ අහිංසකව අතකර තියෙන ඉඩකඩම් පවා විකුණලා. ඉතින් මේ වෙනකොට එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳ අපි වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මේ සහෝදරියගේ වැඩිමල් සහෝදරයව දුරකථනයට අපි සම්බන්ධ කරගන්නවා. චමින්ද මහත්මයා සුබ දවසක් වේවා. හරි මේ වෙලාවේ චමින්ද මහත්තයා අපේ Zoom තාක්ෂණයේ සුරක්ෂිත හිටක් රටවිරු සංසදයේ ජාතික සංවිධායක ලංකාවේ කැඳවුම්කරු මගේ නම තුෂාර. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ Zoom එක හරහා ඉන්නවා. ඒ වගේම විදේශගතවල ඉන්න අපේ ලාංකීය ශ්‍රමිකයන් අක්කලා අයියලා සහෝදර 37 දෙනෙකුගේ පිරිසක් රැඳී ඉන්නවා. ඔබට යම්කිසි අකටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා මුල්ලේ වංචාවක් සිදු කරලා තියෙනවා ඒජන්සි හිමියෙක් නංගම් පිටින් එලි කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද රාජ්‍ය නිලධාරීන් වෙච්චාම ඌ බදු මුදලින් පඩි ගන්න ආයතන විශාල මුදලක් රජයේ බරක් දරනවා මේ ගොඩ නැගිලි විදුලි බිල් ලයිට් බිල් මොහුන්ගේ සේවක පඩි නඩි වලට. හැබැයි අද මොවුන් කරන්නේ මේ එක්තරා පාර්ශවයක් ආරක්ෂා කරනවා මේ රටේ විදේශ විනිමය එවන්න මේ රටින් දහසකු බලාපොරොත්තු තියන්න යන අහිංසක අම්මවරු දඩයම් කරනවා. ඔබේ සහෝදරියට මොකද්ද මේ වෙනකොට අත් වෙලා තියෙන ඉරණම? වෙලා තියෙන දැන් අර කොවිඩ් එකේ ඉන්නේ සෙන්ටර් එකේ ඉන්නේ. දිලීප් සෙන්ටර් එකේ. දිලීප් සෙන්ටර් එකේ ඉන්නේ. නමුත් අපි ඔය අප්‍රේල් මාසේ 18 වෙනිදා ඔය චමින්ද මහත්තයා මම චුට්ටක් බාධා කරනවා. අපිට තහවුරු කරගන්න ඕනේ මම මේ කියන දත්තයන් තොරතුරු ටික හරිද කියලා මට ඔබතුමා කියන්න. ඔබේ සහෝදරිය නමින් පී නිශාන්ති ලක්මාලි මම හරිද? ඇගේ විදේශ ගමන් බලපත්‍රයේ 10යි 66යි 64යි 46. ඔව් එතකොට බාපු අපිට එවලා තිනවා චෙක් පත් රිසිට් පත් අප්‍රේල් මාසේ හරියටම 17 18 ඒ රිසිට් එක අපිට බලන්න බැරුණා. 5,50,000ක මුදලක් ඔබ ගෙවලා තියෙනවා. මං ගෙවියෝ. ඔව් එතකොට මේ ඒජන්සිය මරදානේ නම් මොකද්ද මේ ඒජන්සිය? අල් රසීදා. අල් රසීදා ඒජන්සිය. ඔන්න හොඳට අහගන්න විදේශගත වෙන්න කට්ටිය ඉන්නවනම්. හරි එතකොට බත්‍ර මුල්ලේ පැමිණිල්ලක් යොමු කරලා මේ වෙනකොට සති කීයක් වෙනවද? දැන් සති 3ක් වෙනවා. එතකොට ඒක විභාග කරන්න දිනේ දීලා තියෙන්නේ කොයි කාලෙද? මට දැනගන්න ලැබුණා අගෝස්තු 2 කියලා. ඔන්න හොඳට මතක තියාගන්න අගෝස්තු මාසේ 2 ඒ තරම් පැමිණිලි ගොඩ දැන් අර මේ වෙනකොට නිශාන්ත මහත්තයා මේක ඔබතුමාට අදාළ නැහැ. සෞදි අරාබියේ මවක්ගේ මලසිරුරක් මృతදේහය ගෙනත් තිනවා ලංකාවට දින 58ක් යනකම් මේක දින 58කින් පස්සේ දින 28ක් මේ පැමිණිලි විභාගයට අරන් නැහැ. ඉතින් ඔන්න ඕක තමයි தත්ත්වය. ඉතින් ඇත්තට මේ ගැන වත්මන් සභාපතිතුමා අපි ඔබතුමාත් එක්ක සාකච්ඡාවේදීත් මේ ආරවුල් ගැටලු කතා කරනකොට කෝප් කමිටුවේ හෙළුවෙලියට ආපු කට්ටිය ඒවට ප්‍රති උත්තර දුන්නේ වෙනත් ආකාරයකට. ඉතින් දැන් වත්මන් තත්ත්වය අපිට කියන්නකො චමින්ද මහත්තයා මොකද්ද මේ අල් රසීදා එක තමයි ඔය මේ මර්දානේ ලංකාවේ තමයි ගියේ. ඔව් ලංකාවේ ඒජන්සිය. එතකොට කුවේට් එකේ ඒජන්සිය එතකොට ඒකේ නිලූකා කියලා කෙනෙක් ඒජන්සිය කරන්නේ කරන්නේ නිලූකා කියලා නෙමෙයි ඒක සාමාන්‍යයෙන් ඔය කතා බහ කරන්න දෙමින් ඉන්නේ නිලූකා කියලා කෙනෙක් තමයි. ඔව් දැන් වත්මන් තත්ත්වයේ මේ වෙනුවට දිලීප් සෙන්ටර් එකේ නංගි මාසයක යනවා මම හරියද? මාසයක් හරියට මාසයක්. මේ වෙනකොට නංගිගේ ෆින්ගර්ප්‍රින්ට් තියලා මම හරියද? තියලා. ඔව් ෆින්ගර්ප්‍රින්ට් තියනවා කියන්නේ ඉතින් ඊළඟට ඇගේ ෆොටෝ ගහලා ෆින්ගර්ප්‍රින්ට් තියලා තියනවා කියන්නේ ඊළඟ අවුට් පාස් එක දාලා සාපජ්ජේලි දාලා ලංකාවට එනවා. හැබැයි ඒජන්සි මියා කිසිම හිරිකිතක් නැතුව ලක්ෂ 5මාරක් අරන් තියෙනවා. එතකොට බලන්න මේ ඩීල් එක කොහොමද යන්නේ කියලා. එතකොට අන්තිමේ මොකක්ද උනේ කියන්නකෝ? මම ගිහිල්ලා ඒජන්සිට කිව්වා මෙහෙමයි ඔය දැන් සල්ලි ගෙවලා දැන් අපේ 17 නේ මම සල්ලි ගෙව්වේ 18 මට මතක නැහැ හරියට. ඔය දවස් දෙකකින් එකක් කිව්වේ. ගෙවලා ගිහිල්ලා ඊට පස්සේ නොකඩවාම සතියකට දවසක් ගානේ ගියා. හරියටම මැයි මාසේ 24 වෙනිදා වෙනකම් මං ගියා. ඊට පස්සේ 24 වෙනිදා වෙනකොට තමයි මං ගිහලා දැන් මේක ඔයගොල්ලෝ කරලා දෙන්නේ නැත්නම් මට සල්ලි හරි දෙන්න. මොකද මේක මේ අපි සල්ලි වේදම් කළා අපි බොහොම අමාරුවෙන් ওই සල්ලි හොයලා දුන්නේ. රත්තරන් බඩුවක් තියලා ඊටම කොප්පුවක් තියලා එහෙම තමයි ඔය සල්ලි හොදුනේ ලක්ෂ 5මාර. එතකොට ඊට පස්සේ මං කිව්වා දැන් මේවට අපි පොඩි ගෙවන්න ඕනේ. ඒක හන්දා මේක කමන්නේ නැහැ නංගිට එන්න ඔයාලා හදලා දෙන්න නැත්නම් අපිට මෙහෙම සල්ලි දෙන්න කියලා. මට චෙක් එක දුන්නා පස්සේ මාසේ 27 වෙනිදාට දාලා. ඒ කියන්නේ ලක්ෂ 5මාර ඉස්සරහට ඩේට් තියලා ඔයාලට චෙක් එකක් දුන්නා. සතියක් තියලා දුන්නේ. ඔව් ඊට පස්සේ චෙක් එක බැලුවත් බැංකුවට ගිහිල්ලා. නෑ
එතකොට ඔහම ඉන්නකොට තමයි නංගි ගෙදරින් ගියේ. ඒ ගියෙත් මේ කරගන්න බැරි මන්ද මම මේගොල්ලන්ට කිව්වා නංගි කකුල් දෙක රිදෙනවා කියනවා කොන්දේ අමාරුවක් තියෙනවා මේක කරගන්න බැරි යන්ද තමයි මේ සල්ලි බඳින්නේ එහෙම කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා හරි කරලා දෙන්නම් කියා හිටියා අපිට මාසෙකමාරක් තිස්සේ කරලා දුන්නේ. ඊට පස්සේ තමයි නංගි එතකොට ඇත්තට මන් දෙන්නවත් තුනෙත් නෑ නංගි යනකොට. මට දැනුවත් මාව දැනුවත් නංගි චමින්ද මහතා එතකොට ඔබේ සහෝදරි ගියේ කෙලින්ම දිලීප් සෙන්ටර් එකටද එහෙම නැත්නම් කුවේට් එකේ තානාපති කාර්යාලයටද? එම්බසිට ගියේ. ඔව්. ඊට පස්සේ එම්බසිට ගියා. එම්බසිට ගිහලා එම්බසිට පස්සේ මට කිව්වා ඔය ඒජන්සින් කිව්වා චෙක් එක ගෙනත් දෙන්න. ඒතකොට චෙක් එක මාතේ නිරවුල්ල චෙක් එක තිබුණා. ඊට පස්සේ මට කිව්වා චෙක් එක ගෙනත් දෙන්න කියලා. ඔව්. ඔය චෙක් එක ගෙනත් දෙන්න කිව්වට පස්සේ ඊට පස්සේ නංගි මට හරියටම කතා කරලා දවස් 3කට පස්සේ කතා කරලා කිව්වා අයියේ සල්ලි දෙන්න ඕනේ නැහැලු මෙහෙන් රජයෙන් එවන්නේ කියලා. එතකොට මම චෙක් එක දීලා ඉවරයි. නංගි එම්බසියට යනකොටත් ඔබතුමා ගිහිල්ලා බත්තර මුල්ලේ මේ සම්බන්ධව පැමිණිල්ලක් යොමු කළානේ සුමාන 3ක්. අම්මා තමයි බාරකාරයට ඉන්නේ. අම්මා තමයි. හරි. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙන මේ එතකොට ඒ වාගේ පැමිණිල්ලක් යොදවලා තිනකොටත් මේවා පරිගණක දත්තයන් වල නෙට්වර්ක් කරලා තියෙන. එතකොට කුවේට් රටේ තානාපති කාර්යාලයේ පුජ්‍යලියෝ ඇත්තටම කොහොම වෙලාද කියලා තමයි අහන්න වෙන්නේ. මොකද මේ පැමිණිල්ල දාලා තියෙනවනම් මේවා කරලා තියෙනවනම් මුදල් ගෙවලා ඒ සම්බන්ධව ඕගොල්ලන්ට කතා බහ කරලා මේ ප්‍රශ්න විසඳුවා නම් ඒජන්සි මියත් එක්ක ඇයි එතකොට මේ සහෝදරිය අමාල සෙන්ටරේට ගිහින් දාලා තියෙන්නේ. එතකොට රජය ගානේ වන්න සැලසුමක් නැත්නම් මීට කලින් මේ වීඩියෝ එකේ යටි තියෙන්නේ මුදල් ගෙවලත් අමාලයකට දාලා ෆින්ගර් ප්‍රින්ට් තියලා පාස්පෝර්ටුත් නැතුව ලංකාවට ඇවිත් තියෙනවා. දැන් ওই පළවෙනි අම්මා නෙමෙයි. දැන් මේ දෙවෙනි සහෝදරිය. තවත් පිරිසක් ඉන්නවා. ඒ සියල්ලගේ හෙළුව අපි ඉස්සරහට එළියට දානවා කියන එක කිව්වා. ඉතින් මේ වෙනකොට ඔබට සිද්ධ වෙලා තියෙන්නේ සහෝදරිය ලංකාවට එවලත් නැහැ. මාසෙකමාරක් අතේ තියෙන මුදල් ටිකක් නැහැ. ඔව්. එතකොට ඒ කට්ටිය මොකද කිව්වේ? බත්තර මුල්ලේ බියුරෝ එකේ මොකද කිව්වේ? ඒගොල්ලෝ රීප්ලේස්මන්ට් එකක් දානවා කියලාම තමයි කියන්නේ. රීප්ලේස්මන්ට් එකක් දානවා නම් ඒක අපිට අදාළ නෑනේ. නේද? එහෙම අපිට අදාළ නෑනේ. එහෙනම් එයාලා තිබ්බ රීප්ලේස්මන්ට් එතනට ඔලුවට ඔලුවක් දීලා ඔයාගේ නංගිව ගලවලා සල්ලි එව්වනම් හරිද? එයාගේ පාස්පෝර්ට් එක අරන් එතකොට ටිකට් එක දාලා ලංකාවට එවන්නනේ. එතකොට මෙයා අමාල සෙන්ටර් වල දිලීප් සෙන්ටර් වලට යවන්න ඕනේ නෑනේ. මට කිව්වේ සතියක් ඇතුළත වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ කියන්නේ සල්ලි ගත්ත කිව්වේ මේ සතියක් මේ දෙන්න අපි සතියක් ඇතුළත ගෙනත් දෙනවා කියලා. ඉතින් ඒ විශ්වාසයෙන් තමයි අපි සල්ලි පෙන්නේ. නමුත් සල්ලි බෙදලා මාසෙකමාරක් යනකොට වැඩේ කරලා දුන්නේ නැහැ. ඔබට අපි වගකීමෙන් කියනවා මොකද ඔබේ සහෝදරියට නියපොත්තකවත් හානියක් වෙන්න ඉඩ තියන්න බෑ. මොකද මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට අපි එකතු කරනවා මේ සජීව පටිගතතුණු අතරතුම වත්මන් තානාපතිතුමනි කුවේට් රටේ ඔබතුමාට බාරයි මෙවැනි සම්බන්ධව හොයලා බලන්න. මොකද මේවා දිගින් දිගටම එකක් දෙකක් නෙමෙයි. හරිද? අපි ඒකයි කිව්වේ කසකාරයෝ බෙරකාරයෝ ටික නැට්ටුව මාරු කරාට තාමත් හැබැයි ඒ වෙනුවට තාමත් ඉන්නවා හොරණයකාරයෝ ටික තාම මේ පෙර සුපුරුදු පරිදි සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ විදිහට මේ එකක් දෙකක් කියලා හිතන්න බෑ. මොකද මේ වෙනකොට ඒක අපි හැමදාම කිව්වේ. ඔව්. මම කියන්නේ එක්කෝ නංගි අපි මුදල් ගෙවුවා නම් නංගිව පාස්පෝර්ට් එක දීලා එවන්න ඕනේ. ඒක අපිට සාධාරණයක් නෙවෙයි. ඔව්. නමුත් මෙහෙම එකක් තියෙනවනේ ඔවුන් කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් කරන්නේ බිස්නස් එකක් නම් ලාභ පාඩු තියෙනවා. ඕනම ව්‍යාපාරයක්. මොකද ඒජන්සියක් කරනවා කියන්නේ එයාලගේ බිස්නස් එක. එතකොට මෙතෙන්දී අධික ලාභ මැත්තේම නැහෙනවා නම් මස්කඩ මුදල්ලා විදිහට හැසිරෙනවා නම් රාජ්‍ය නිලධාරීන් හැටියට සිද්ධ කරන්න ඕන මේ රටේ විදේශ ශ්‍රමිකයාද රකින්න ඕනේ ඒජන්සි මියුද රකින්න ඕනේ. අපි ළඟ ඒ සබ් කන්ටැක්ට් එක. එයා ඇවිල්ලා සසී කියලා කෙනෙක් ඔය මේ යටියන්තොට. ඔව්. ළඟින් ප්‍රශ්න වෙද්දී එයාට මම නිතර දෙවේලේ කෝල් කරලා කිව්වා මෙහෙමයි පොඩක් කතා කරන්න කියලා නංගිගේ WhatsApp නම්බරේ මම සැරින් දැම්මා යාට. කවදාකවත් එයා කතා කරලා බැලුවේ නෑ නංගි. ඔය ඉතින් සබ් කෙනෙක් කියන්නේ පාස්පෝර්ට් එක දීලා කස්ටමර් එතනට මූව් කරන් පස්සේ ඕට රුපියල් 50000ක් හම්බ වෙනවා ඌ ඒක ගන්නවා එතනින් අයින් වෙනවා. එතනින් එයාලා බිස්නස් එක ඉවරයි. ඒක තමයි වෙන්නේ. නෑ අපිට මෙහෙමයි චමින්ද මත අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මොකද අපි දකින්නේ දේ මේ තාක් වැද පෙරදිග හිංසාවට ලක් වෙන අම්මගේ පැත්තේ නෙමෙයි මේ විදේශ සේවා නියුක්තිකාරයන්ගේ දිස්ත්‍රික් කාර්යාලවල ඉන්න මිනිස්සු ගත්තේ
විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ බත්‍රමුල්ලේ ප්‍රධාන කාර්යාලයේ ගාරන් තියෙන්නේ. ඒ වගේම එම්බසි වලින් ගන්නෙත් සහ ඒ ගන්නේ අම්මවරුන්ගේ පැත්ත නෙමෙයි. මොකද ඔවුන්ට අමතකයි මේ රටට විදේශ විනිමය උපයන්නේ මේ ඒජන්සි මියෝ කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මොකද ඔවුන් කන්නේ බොන්නේ අඳින්නේ උන්ගේ පෞල් ජීවිත ලක්ෂරි ජීවිත ගත කරන්නේ මේ මුදලාලයාගේ මුදල් වලින් කියන එක පැහැදිලිව ඔප්පු වෙනවා මේ වගේ සිදුවීම් අර. මේ එක්කෙනෙක්නේ අපි පැස් දෙකට දැක්කා වත්මන් සභාපතිතුමා එකන් සාකච්ඡාවට යනකොට හැමදාම 200කට වැඩි සෙනඟ මේ වෙනකොට සිස්ටම් චෙක් කරලා බැලුවා පැමිණිලි දැන් 8000ක් පැනලා ඇති. ඇත්ත කතාව ඕක තමයි. මොකද ගුණාත්මක භාවයේ ඒජන්සි තිබ්බනම් ඔහොම වෙන්නේ නැහැ. හැබැයි මේක ඒජන්සියක්වත් සස්පෙන්ඩ් කරන්නේ නැහැ. තහනම් කරලා ඒව මාධ්‍ය තුලින් නම් කරා නම් විදේශ සේවා වෙබ්සයිට් වල හරි දැම්මම මෙන්න මේ ඒජන්සි දීලා තියෙන පනතට පටහැනිව කටයුතු කරලා හින්දා මේ ඒජන්සි හිමියන්ගේ බලපත්‍රය අහෝසි කරලා තියෙනවා කියලාවත් නම් කරලා නැහැ. ඒ නොදන්න හින්දා යනවා. ඕක තමයි ඇත්ත කතන්දරේ වෙලා තියෙන්නේ. රකින්නේ අම්මවරු නෙමෙයි. අපිට වෙච්ච සාධාරණයක් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. පැහැදිලිව මෙතන අපි ඉන්නවා. මේ වගේම තව කී දෙනෙක් අසරණ වෙයිද කියන්නකෝ ඒජන්සියෙන් කිව්වේ. නෑ ඒක එක දිග කට්ටිය මේ වීඩියෝ එකේ ඔබේ අදහස් යෝජනා අනිවාර්යෙන් මේකට කමෙන්ට් කරන්න. මොකද මේවා තමයි සත්‍ය ටෙලි කරන්න ඕන හෙළුව. ඇත්ත කතාව. මොකද අද ලක්ෂ 5මාරක් ගෙවලා මාස ගාන මාස 1මාරක් තිස්සේ දැන් දිලීප් සෙන්ටර් වල ඉන්න කෑම පොලිමේ එකම ඇඳුම ඇඳගෙන එතන දබ්බෙහෙත් නැහැ, සනීපාරස්සක තුවා නැහැ. නමුත් මම මේ පිළිබඳව පෞද්ගලිකව කතා කරා තානාපතිතුමාට කුවේට් එකේ. හැබැයි එතුමා මේ ගැන වහාම යොසුලුව කටයුතු කරනවා කියලා පොරොන්දු වුණා. ඒ විතරක් නෙමෙයි අපේ සුරක්ෂිතේටක් රටවල් සංසදයේ ප්‍රධාන අනුශාසක අපේ හාමුදුරුවෝ විනාඩි 37ක් දුරකථන මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. හැබැයි මම අද දිලීප් සෙන්ටරේට කතා කරලා බලනකොට මේ තාක් කිසිම පුජ්‍යලයක් ඇවිල්ලා නැහැ. හැබැයි ඊයේ විත් තියෙනවා. ඊයේ අමාලයකට තානාපති කාර්යාලයේ පරිණාමිස් ඇවිල්ලා තියෙනවා. හැබැයි එයා බැනුම් අහලා හැමදාම යනවා. මොකද මේ ප්‍රශ්නේ ඔබතුමා ලයින් එකේදී අපි කියනවා නරඹන බලන සුහසක් මැද පෙරදිගින අම්මවරුන්ට. හැබැයි ඒ වගේම ඒජන්සිනියෝ මේක දන්නවා මේ ගහන ඩීල් එක. හැබැයි මේ ප්‍රශ්නේ නෑ පිලිපීනේ. පිලිපීනේ ඔයගේ කප්පන් ඉල්ලන්නේ මුකුත් නෑ. ඒ කට්ටිය වැඩ නැත්තම් අමාලයකට ගිහුවා ගියන්න. අර වාගේ කප්පන් තියාගෙන එම්බසි වලින් ඒජන්සියට යවලා ඒ සල්ලි අයතලස ගන්න දෙනු. ඒ ඔක්කොම සියල්ලක් සිද්ධ වෙනවා. ඉතින් මේ තුච්ච පහත් තිරිසන් වැඩේ කරන්නේ රාජ්‍ය නිලධාරීන් කියලා කියාගත්තේ උන් ටිකයි මේන් ඒජන්සි මි ටික විතර. හැබැයි ඒකට තිත තියන්න කිසිදු පාලකයෙකුට තාම බැරි වෙලා නැහැ. ඉතින් මින් ඔක්කොම කොහොම වෙලා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් කෝටා එක නම් හදනවා. මේ අවුරුද්දේ විදේශ සංචිත අපි ගේනවා බිලියන 8ට. ඇමරිකන් ඩොලර් 8.5ට ගේනවා කියන. හැබැයි 6.8ක් තමයි තිබුණේ මනුෂ්‍ය නායකාරීදී මේ විදිහට ගියොත් නම් වත්නම් සභාපතිතුමනි. මොකද අපි දන්නවා ඔබතුමාට මේක වෙනස් කරන්න තදින්ම වුමනාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම ගියොත් නම් ඔය නැට්ටුව ටිකත් එක්කන් ඔබතුමාට සිද්ධ වෙන්නේ මනෝසරලාට හිටපු කට්ටියගේ අර හිටපු සභාපතිලා ගියා වාගේ තමයි. මොකද 20 වෙනි සභාපතිතුමා තමයි බුටුවේ වාල්ලා ඉන්නේ. ඉතින් ඒක නිසා වත්මන් සභාපතිතුමනි මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න. තාමත් මේ පැමිණිල්ල විභාගයට අරන්නේ. මොකද මුදල් ගෙවලා කියන හෝඩුවව ආපු නිසා ටක් ගාලා ප්ලෑන් කරලා දාලා තියෙනවා එම්බසි හරහා දිලීප් සෙන්ටරේට මේ සහෝදරි. තව සුමානියක් යන්නේ ඉස්සෙල්ලා පිංගපින් තියලා ඉන්නේ ලංකාවට. එතකොට මේක වැලිතලාවේ හැංගිලා යනවා. මේ ලක්ෂ 5 කාතරද බෙදිලා යන්නේ ලක්ෂ 5මාර. ඔන්න ඕක තමයි හැමදාම අහිංසකම්ලාට කරන එකම ජාවාරම. අපි මේ පිළිබඳව අනිවාර්යයෙන්ම විමසීමක් කරනවා. මේ පිළිබඳව වගකී යුතුයි කුවේට් රටේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරි මණ්ඩලය. ඒ වගේම වත්මන් තානාපතිතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ මුදල් නැවත ඔය ඒජන්සි සීල් තියන්න ඕන හරිනම් මම ওই පුටුවල හිටියනම් ඔය ඒජන්සි සීල් තියෙනවා. පැහැදිලිව. මොකද මේ වගේ ජාවාරමක් කරලා නම් අපි මෙයාට බාර දීපු මුදල් වල රිසිට් පස් සහ චෙක් පට්ටිකත් මේ වීඩියෝ එකට එකතු කරනවා. මෙවුව තමයි සාක්ෂි වලට තියෙන්නේ. අපි බලමු මේ පිළිබඳව කුවේට් එකේ තානාපතිතුමා දරන මතය මොකද්ද? ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද මේ ඒජන්සිය නැවත වතාවක් කියනවා අල් රසීදා ඔන්න මරදාන. හරිද? අල් රසීදා ඔය පළවෙනි කේස් එක නෙමෙයි. අපේ තියෙන පහුගිය වීඩියෝ වගේ. අද කතා කරනකොට එක දේවල් කිව්වේ. නමුත් අපි මේ ඒජන්සි මියත් දුරකථනයට ගන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම කුවේට් රටේ ඒජන්සිය පවත් යන මේ නිලූපා කියන මහත්මියත් දුරකථනයට ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් චමින්ද මහත්තයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.